නිවන් අරමුණු කරන පුද්ගලයෙක් අත්හල යුතු අන්ත දෙකක් ගැන කියලා දෙනවා. ඒ අන්ත දෙකෙන් අමතරව යා යුතු ධර්ම මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා වචනයකින් පැහැදිලි කරනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගය අපි අඳුනගන්නේ ප්‍රඥා සීල සමාධි කියන ත්‍රිශික්ෂා නැත්නම් හික්මෙන්න ඕන කාරණා මොනවද කියලායි බෙදලා දීලා තියෙන්නේ. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා ආදී වශයෙන් කියවෙන වචන අපිට අහලා හුරු පුරුදුයි. එහෙම වුණත් ඒ වචන ටිකක් පැහැදිලි කර ගැනීම මේ ධර්මය ශ්‍රවණය කිරීමෙන් සහ මතක තබා ගැනීමට බොහොමත් පහසුවක් වේවි. ආර්ය අෂ්ටාංගික මාර්ගය ටිකක් ලොකු වචනයක් නොදන්න අයට කරුණු 8කින් යුක්ත ආර්ය මාර්ගය. ඒ සම්මා කියන විශේෂණ පදයකින් කියවෙනවා කළ යුතු දේවල්. සම්මා දිට්ඨි. අපි හැම කෙනෙක්ම ධර්මයේ ශ්‍රවණය කරනවා කියන්නේමත් නිවැරදි දැකීමක් ඇති කරගන්නවා කියන්නේ කුසල් මොනවද? අකුසල් කියන්නේ මොනවද? කුසල් මුල් මොනවද? අකුසල් මුල් මොනවද කියලා දැනගන්න ඕන බව මජ්ක්‍ධිම නිකායේ සම්මාදිට්ඨි සූත්‍රයේ සඳහන් වෙනවා. සකුසල් කියලා කියන්නේ දක්ෂකම, හැකියාව, හපන්කම, පුළුවන්කම. අකුසල් කියන්නේ නොහැකියාව, අදක්ෂකම, නොපුළුවන්කම. මොනවටද? කුසල් මුල් හඳුන ගන්න බැරිකම අකුසලයයි. අකුසල් මුල් හඳුන ගන්න බැරිකමත් අකුසලයයි. කුසල් මුල් සහ අකුසල් මුල් හඳුනා ගැනීමේ හැකියාව අපි කුසල් කියලා කියනවා. එතකොට කුසල් මුල් වලට කලින් අපිට හුඟක් පුරුදු අකුසල් මුල් ගැනනේ ලෝභ, ද්වේෂ, මෝහ. ලෝභ යමක් අපිට ලබන්න, Tamanට ලබන්න කැමති. ඒක භෞතික වශයෙන් වෙන්න පුළුවන්, සිතවිලි වශයෙන් වෙන්න පුළුවන්, ක්‍රියාකාරකම් වශයෙන් වෙන්න පුළුවන්. එහෙම. ද්වේෂ කියලා කියන්නේ ගැටෙනවා, අකමැත්ත ප්‍රකාශ කරනවා. ඒ අකමැත්ත ඒ මොහොතේ ඇතිවන හිතවිලිත් එක්ක අකමැත්ත ප්‍රකාශ වීමත් නොහැකියාවක්. ඒ දෙකම වෙන්නේ මෝහ නිසා. මෝහ කියලා කියන්නේ නොදැනීම, නොදත්කම කියලායි අපි විග්‍රහ කරන්නේ. තමන්ගේ නුවණින් ඒ මොහොතේ ඒ හැඟීම, ලෝභය හෝ ද්වේෂය දකින්න බැරිකම මෝහ කියලා හඳුන්වනවා. ඒක දැනගන්න පුළුවන්කම, මගේ හිතට මොකද වුනේ කියලා හේතු අහලා අඳුන ගන්න පුළුවන්කම තමයි දක්ෂකම, කුසලය. ඒ නිසා අපිට පුළුවන් නම් ලෝභ වෙනුවට අලෝභ හිතවිල්ලක් ඇති කරගන්න. ඒ කියන්නේ Tamanට ලබා ගැනීම වෙනුවට පරිත්‍යාගය, දානය කියන වචනයෙන් බුදුදහමේ මේ ගැන හඳුන්වලා දෙනවා. ඒ වගේම ද්වේෂ කියලා කියන්නේ ගැටීම. ඒ ගැටීම වෙනුවට ඔබට මිත්‍රශීලී හැඟීමක්, මිත්‍රශීලී බවක්, මෛත්‍රියක් ඇති කරගන්න පුළුවන් නම් ඒ අවස්ථාවන්ට අනුව ඔබ ඇත්තටම දක්ෂයි. ඒ දෙකම කරන්න පුළුවන් වෙන්නේ අමෝහ හේවත් ප්‍රඥාවෙන්. ප්‍රඥාව ඇති කරගන්න බණ අහන්න ඕනේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා සුතවාරිය ශාවකෝ කියලා. ආර්ය ශ්‍රාවකෙක් වෙන්න නම් හොඳට බණ අහන්න ඕනේ. බණ අහන කෙනාගේ හිත ශ්‍රද්ධානුසාරී, ධම්මානුසාරී කියන වචන වලින් පැහැදිලි කරනවා. ධර්මයේ කෙරෙහි හිත පැහැදෙනවා. ඒ වගේම ඒ ධර්මයට අනුව ජීවිතය ගත කරන්න පුරුදු වෙනවා. ඒ දේවල් මතක් වෙනවා. ඒ නිසා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පළවෙනිම කාරණයෙන් කියලා දෙන්නේ අපිට නිවැරදි දැක්මක්. කුසල් මුල් මොනවද? අකුසල් මුල් මොනවද? ඊළඟට කුසලයේ මොකද්ද? අකුසලයේ මොකක්ද කියන කාරණා දෙක හොඳින් තේරුම් ගන්න ඕන. එහෙම තේරුම් ගත්ත කෙනෙකුට දෙවැනියට තියෙන සම්මා සංකප්ප, නිවැරදි සංකල්පනා ඇති කර ගැනීම. ඊට පස්සේ සම්මා වාචා. ඒ පළවෙනි දෙක සම්මා දිට්ඨි සහ සම්මා සංකප්ප කියලා කියන්නේ ප්‍රඥාවෙන් අවදි කර ගන්න ඕන කාරණා දෙකක් විදිහටයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ප්‍රඥාවෙන් යමක් අවබෝධ කරගෙන තමයි අපි සීල සම්පත්තියට පැමිණෙන්න ඕනේ. ඊට පස්සේ සීල කොටසේදී වචනේ භාවිත කිරීමේ පරිස්සම් වීම. සම්මා වාචා. ඒ ගැන මම වැඩි දුරට පැහැදිලි කරන්නේ මොකද මාතෘකාව සතිපට්ඨාන සූත්‍රය නිසා, සත්බොජ්ජංග සම්බන්ධයෙන් කිව යුතු නිසා, දේශනා කළ යුතු නිසා මම ඒ කාරණා කෙටියෙන් සඳහන් කරන්නේ. සම්මා වාචා, සම්මා කම්මන්ත, නිවැරදි කර්මාන්ත. මේ කියන
කාරණා අපි සීල කොටසට අයත් කරනවා. ඊළඟට සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන කාරණා සමාධි ගණයට අයිති කරනවා. මේ විදිහට සීල සමාධි ප්‍රඥා කියලා කාරණා තුනකට ශික්ෂණයකට හික්මවීමකට නතු කරලයි බුද්ධ දේශනා ධම්සක්පතුම් සූත්‍රයේදී දේශනා කළා තියෙන්නේ. ඒහා බැඳිලා දේශනා කළා උන්වහන්සේ චතුර් ආර්ය සත්‍ය කියලා. ආර්ය කියන උතුම් සත්‍ය හතරක්. ලෝකයේ තියෙන එකම ඇත්ත තමයි දුක. දුක තියෙනවා. දුක දැනගන්න ඕන. දුක්ඛම් පරිඤ්ඤයම් පරිඤ්ඤාතං. බුදුරජාණන් වහන්සේ දුක දැනගත්තා. දුක අවබෝධ කළා. සමුදය සත්‍ය. දුකට හේතුව කියලා අපි කියනවා. සමුදය සත්‍යයත් දැනගන්න ඕන. ඒක අවබෝධ කරන්න ඕනේ. පහතබ්බෝ පහිනෝ කියලා වචන භාවිත කරන්නේ. පහ ප්‍රහාණ කරන්න ඕන. දුකට හේතුව ප්‍රහීන කරන්න ඕන. ප්‍රහීන කළා බුදුරජාණන් වහන්සේ. ඊපස්සේ නිරෝධෝ නිරුද්ධ වෙන විදිහ, හේතු නැති කරන විදිහ සච්චිකාතබ්බෝ අවබෝධ කරගන්න ඕනේ. සච්චිකතෝ අවබෝධ කළා. මග්ගෝ භාවිතෝ මාර්ගය. භාවිතබ්බෝ භාවිතෝ මේ ධර්ම මාර්ගයේ චතුරාර්ය සත්‍ය කියලා හතරවෙනි මාර්ගයේ දුක නැති කිරීමේ මාර්ගය අවබෝධ කරගන්න ඕනේ. අවබෝධ කළා. භාවිත කරන්න ඕනේ. භාවිත කළා. ඒ භාවිතයෙන් උන්වහන්සේ අඳුනගත් ධර්මය විවිධ සූත්‍රවල විවිධ ආකාරයෙන් විවිධ පුද්ගලයන්ට, දෙවියන්ට, බ්‍රහ්මයන්ට දේශනා කළා. ඒ අයගේ දැනුමේ තරමට අවබෝධ කළ හැකි ආකාරයෙන්. ඒ නිසා මේ සතිපට්ඨාන සූත්‍රයට අපි එළඹුණොත් මේ කියන ගැඹුරු දහම් කරුණු සතිපට්ඨාන, සති කියන්නේ සිහිය, ප ဋ ාණ කියන්නේ පිහිටවනවා. සතිය පිහිටුවා ගැනීම පිළිබඳ දේශනාව අපි සතිපට්ඨාන සූත්‍රය කියලා හඳුන ගන්නවා. ඒකට මේ සිහිය සම්මා සමාධි, සම්මා සති, සම්මා සමාධි කියන වචන දෙකේදී පැහැදිලි කරනවා. ඒ සිහිය යෝනිසෝ මනසිකාරය කියලා ওই වචනයක් ඇහිලා තිනවා. නුවණින් මෙනෙහි කිරීම. නුවණින් මෙනෙහි කරන්න ඇත්තටම අපි නුවණ මතු කරගන්න ඕනනේ. එහෙනම් බුදුදහම ප්‍රඥාවන්තයින්ද කියලාත් වරක පුත්‍රයන්න් වහන්සේ දේශනා කරනවා. ඉතින් උන්වහන්සේ මේ ප්‍රඥාවෙන් කොහොමද මේ ධම දකින්නේ කියලා කුරු කියන නියම් ගමේදී භික්ෂුන් ආමන්ත්‍රණය කරලා දේශනා කරපෝ සතිපට්ඨාන සූත්‍රයේ ආනන්ද හාමුදුරන් වහන්සේ මම ඇහුවේ මෙහෙමයි කියලා පළවෙනි සංගායනාවේදී ඉදිරිපත් කරපු සූත්‍රය තමයි මම ඔබට මාතෘකා කරන්නට යෙදුනේ. ඒකායනෝ අයම් භික්ඛවේ මග්ගෝ සත්තානම් විසුද්ධිය. මහණෙනි, මේ ලෝකයේ යම් කිසි කෙනෙකුට සත්‍යයට විසුද්ධිය පිණිස, පිරිසුදු වීම පිණිස යම් කිසි දෙයක් ඇතනම් ඒ එකම මඟයි. මොනවටද? ශෝක පරිද්දවාන, ශෝක වැළපීම්. ඒවෙන් කොයිතරම් ඇත්තටම අපි සතුටින් ඉන්නවා කියලා කිව්වට ඒ සතුට සේරම එක මොහොතකින් දිය වෙලා යන දේවල්. එතෙන්දී ආයෙමත් අපිට වැළපීම් එනවා. හිත පීඩා වෙනවා. ඒ හින්දා හිත පීඩා වෙනකොට ඒක ඉක්මවීම පිණිස ශෝක වැළපීම් ඉක්මවීම පිණිසත් කායික දුක් සහ මානසික දුක් දුම්නස් පහ කිරීමටත් ලෝකෝත්තර මාර්ගඥානය ඉපදිවීමටත් නිවන් අවබෝධ කිරීමටත් ඇති එකම මාර්ගය මේ සතිපට්ඨාන ධර්මතා වැඩිම බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. චත්තාරෝ සතිපට්ඨාන කියලා. මාතෘකාව දීර්ඝ වෙන නිසා මම එය පාලියෙන් සඳහන් කළේ නෑ. නමුත් දැන් මම ඒ ගැන ඔබට පැහැදිලි කරනවා. සතර සතිපට්ඨාන ඔබට අහලා පුරුදුයි. අවස්ථා 4කදී සිහිය පිහිටුවන ආකාරය. ඒ කියන්නේ හැම මොහොතකම පුද්ගලයෙක් සිහිය පිහිටව ගන්න ඕනි. කියවෙන අවස්ථා 4යි. විහෙරති, සික්ඛති, පජානාති, පස්සති. අපි වාසය කරන ඉරියව් ටික. අපි වාසය කරන ඉරියව් 4යිනේ. අපි අසුන්ගෙන සිටිනවා, වාඩි වෙලා ඉන්නවා කියලා අපි කියනවා. ඊළඟට හිටගෙන ඉන්නවා. ඊළඟට ඇවිදිනවා. අපි සක්මන් කරනවා කියලා ධර්මයෙන් කියන්නේ.
ඊළඟට සැතපෙනවා. මේ කියන ඉරියව් හතරෙදි කොහොමද අපි සිහිය පවත්ව ගන්නේ? ඇත්තටම ඔබගෙන් විමසුවොත් එහෙම ඔබ හැම මොහොතකම සිහියෙන් ඉන්නවද කියලා මට කියන්න වෙන්නේ පුහුණු නොකළ හිතක් හැම විටම අසිහියෙන් ඉන්නේ. එනිසා පුළුවන් නම් ඔබට ඔබ ඉන්න ඉරියව්වේ ඉඳගෙන මං ඉන්න ඉරියව්ව කොහොමද? මගේ ශරීරයේ පවතින්නේ කොහොමද කියලා මේ කියන කාරණායක මොහොතක් සිහිය පිහිටව ගන්න කොයිතරම් ජීවිතේ වෙනස් වෙයිද? ඇත්තටම බුදුරජාණන් වහන්සේ මේ සසර බය කියන වචනේ නිතර පාවිච්චි කරනවා. සංසාරේ අනුමත්තේසු වජ්ජේසු බය දස්සාවේ කියලා කියන. අනුමාත්‍ර වර්ධෙහි බය දකින්න, බිය දකින්න කියලා. මේ සසර අපිම එකතු කරගන්න හේතු නිසා අපිටම ලැබෙන ඵලයක්. ඒ නිසා අපිටම තමයි පුළුවන් වෙන්නේ මේ හේතු නැති කිරීමෙන් මේ ඵලය විදිහට මේ උපත නැති කරන්න, උපත නවත්තන්න. එසා අරමුණ නිවන් අරමුණට කරුණ පෙළ ගැසෙද්දී කොහොමද අපි ශරීරය ගැන මෙනෙහි කරන්නේ? ඒකට කියනවා අපි කායේ කායානුපස්සී විහෙරති කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කායේ කායානුපස්සී විහෙරති. මේ ශරීරයේ අණුව බලමින් වාසය කරන්න සිහියෙන්. කොහොමද එහෙම කරන්නේ? ආතාපි සම්පජානෝ සතිමා විනය ලෝකේ අභිජ්ජා දෝමනස්සං. අවිද්‍යාව කියලා කියන්නේ හිතෙන් සිද්ධ වෙන වැරදි. දෝමනස් සිතවිලි. දැඩි ලෝභය කියලා කියනවා. දැඩි ලෝභය සහ දෝමනස් සංද්වේෂ සහගත සිතවිලි මේව පාලනය කරන්න, අයින් කරන්න හොඳ සිහියෙන් ශරීරය ගැන, මනස ගැන බලන්න. වේදනාසු වේදනානුපස්සී විහෙරති. එතකොට අපේ හිතට එන වේදනා වින්දන කියලා කියනවා. සැප වින්දන, දුක් වින්දන, මධ්‍යස්ථ වින්දන කියලා වින්දන කොටස් 3යි. ඒ ගැනත් හොඳ සිහියෙන් බලා ඉන්න. චිත්තේ චිත්තානුපස්සී විහෙරති. හිතත් එහෙමයි. හිතවිලි ගැන දැන් අපි වාඩි වෙලා මොහොතක් භාවනා කරන්න කියලා වාඩි වුණාම මේ ඉරියව්ව ගැන විතරක් නෙමෙයි ඉරියව්වෙන් එහා ගිය හුස්ම පමණක් නෙවෙයි. හිතවිලි ලෝකේ නැති ඒවා එනවා කියලායි අපි කියන්නේ. ඒ තරම්ම සිතවිලි එනවා. ඒ හිතවිලි එනකොට ඒ හිතවිල්ලට අනුපස්සී විහෙරති. ඒ හිතවිල්ල මොකක්ද කියලා බලන් ඉන්න කියලා කියන්නේ. බලා හිඳමින් අඳුන ගන්න. ඒ විට පුළුවන් අවිජ්ජා දෝමනස්සං කියන වචنين පාවිච්චි කළා. ඒ අවිද්‍යාව කියලා කියන්නේ දැඩි ලෝභය සහ දැඩි ද්වේෂ කියන මේ හිතවිලි දකින්න, අයින් කරගන්න. බලා ඉන්නකොට හරියට ආගන්තුකෙක් ඉනවා වගේ. ආගන්තුකෙක් ආපුවහම අපි කොහොමද හැසිරෙන්නේ? ආගන්තුකයාට අවස්ථාව දීලා ඉන්නවද? අපි ඒ අවස්ථාව ගන්නවද? හිතලා බලන්න ඕනේ. ආගන්තුකයා ආපුවහම යාට පුරුදු විදිහට ටික වෙලාවක් අපි එක සුහදශීලීව කතා කරනවා, ඊට මෙහිට යනවා, අපේ පරිසරයක ඉන්නවා. ගෙදරකට කෙනෙක් ඥාතියෙක් ආවොත් හිතලා බලන්නකෝ. ඒ ඥාතියා යාට ඕන විදිහට hina වෙලා කතා කරලා දැනසිල්ල ඉන්න පුළුවන්, නිශ්ශබ්දව ඉන්නත් පුළුවන්, මොනවත් කරන්න නැතුව ඉන්නත් පුළුවන්, උදව් කරන්නත් පුළුවන්. එහෙම වෙනස් විදිහට හැසිරෙනවා. හැබැයි යා ටික වෙලාවක් ඉඳලා යනවා. ගියාට පස්සේ ආගන්තුකයා ගිහිල්ලා. හැබැයි තවත් ආගන්තුකෙක් එන්න පුළුවන්. ඒ ආගන්තුකයා සමහරවිට අර කලින් එකිනෙකට වැඩි වෙනස් විදිහට හැසිරෙනවා. ඉතින් මේ එකිනෙකාගේ වෙනස වගේ තමයි අපේ හිතට එන හැඟීම්, අපේ හිතට එන හිතවිලි ඕව ගොනු කරලා ගත්තොත් කරුණාව, දයාව, මෛත්‍රිය, ආදරය, තරහව, ඊර්ෂ්‍යාව, ගුණමාකු බව ඔය විදිහට ගොඩක් දේවල් කියන්න පුළුවන්. ඒ එන හැඟීම් එක්ක පුද්ගලයාගේ හිත ක්‍රියාත්මක වෙන විදිහ වෙනස් වෙනවා. ඉතින් කරුණාව ආපු වෙලාවට ඔබ කාරුණික විදියට හැසිරෙනවා. තේරිලා ඇති ඒක ඔබේම ජීවිතේ. ඉතින් මේ දිහා බුදුරජාණන් වහන්සේ මොනවද කිව්වේ නේ? පාලනය කරන්න කියලා නෑ. බලන් ඉන්න කියලා තියෙන්නේ. පස්සති කියලා. බලන් ඉන්න. පජානාති. ඒක දැනගන්න. ඒක තමයි භාවනා ක්‍රමය. ඉතින් කියනවා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. මේ හිත දිහා බලන් ඉන්නකොට විවිධ ධර්මතා පැන නගිනවා. මේ විවිධ ධර්මතා එනකොට ඒ ගැන බලා ඉන්න. හොඳ සිහියෙන්
අභ්‍යන්තරේම දකින්න. ඒ අභ්‍යන්තරේ දකිනකොට කොහොමද අපේ හිත සංසුන් වෙන්නේ? කොහොමද අපේ හිත අවබෝධයටපත් වෙන්නේ? මේ ගැන බුදුරජාණන් වහන්සේ කායානුපස්සනා සතිපට්ඨාන කියන කොටසේදී දේශනා කරනවා. අපි ඒකට කියනවා ආනාපාන පබ්බය කියලා. ආන අපාන ලං කරලම දීලා තියෙන එකම දේ තමයි අපිට බොහෝම හුරු පුරුදු කල්යාණ මිත්‍රයා ආශ්‍රයෙන් තමයි අපිට මේ ධර්ම මාර්ගයේ යන්න කියලා තියෙන්නේ. මේ ධර්ම මාර්ගයේ වැඩියෙන්ම පවතින්නේ කල්යාණ මිත්‍ර සම්පත්තිය මත කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවානේ. එනිසා උන්වහන්සේ එක තැනකදී මේ ආනාපාන පබ්බය දේශනා කරනකොට අපේ ජීවිතේ ඉන්න හොඳම කල්යාණ මිත්‍රයා තමයි මේ හුස්ම ඇතුළු වීම සහ පිටවීම කියන මේ ආනාපාන සතිය කියලා දීලා තියෙනවා. හිතන්න ඉඩ දීලා තියෙනවා. හොඳට බලන්න. ඔබ අවධානය යොමු කළත් නැතත් මේ හුස්ම ඇවිල්ලා ඔබේ ළඟට මොහොතක් ඔබව ජීවත් කරලා නිහඬව යනවා. නිහඬව ඇවිත් උදව් කරලා නිහඬව යනවා. ආයෙත් නිහඬව ඇතුළත් වෙලා ආයෙ නිහඬව යනවා. අපි දන්නේම නැහැ. අපි ඒ ගැන අවධානයක් දීලම නැහැ. අපි අවධානය දීලා තියෙන හැම විටම පිටට වෙනත් අය දෙස. අපිට වඩා තමන් ගැනට වඩා අපි අවධානය දීලා තියෙන අනික් අය ගැන. ඒ අය කියපු හැටි, කතා කරපු හැටි, යන්නේ හැටි, ඒ දේවල් දකින්න. හොඳ හෝ නරක, යහපත හෝ අයහපත, එහෙම දකින්න ඇස් දෙක එළියට විවර වෙලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ ඒ දැස නුවණැස කියන නුවණ කියන ඇස තමන් වෙතට හරව ගන්න විදිහ කියලා දුන්නා. ඉතින් කතංච භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති. කොහොමද මහණෙනි යම්කිසි භික්ෂුවක් හෝ කවුරු හරි මේ ධර්ම මාර්ගයට යොමු වෙන කෙනෙක් ශරීරය ගැන නැත්නම් කායානුපස්සනාවේ යෙදෙන්නේ? ඉද භික්ඛවේ භික්ඛු අරඤ්ඤගතෝ වා රුක්ඛමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුං කායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා. ආදි වශයෙන් මේ ඉන්න ඉරියව්ව ගැන කියලා දෙනවා. යම් කිසි කෙනෙක් ආරණ්‍යගතව, මේ ආරණ්‍යගත වෙන්න කියන්නේ ඇත්තටම මේ ගස් වලින් තොරව, ඒ ගැන හිතනවසෝ අපේ ස්වභාව ධර්මයේ එක අංශුවක් වගේ. මෙහි මහා අහස යට, මේ මහා පොළොව මත ඔබ හිතලා බලන්න මොනතරම් ගස් තියෙනවද, වැල් තියෙනවද, මල් තියෙනවද, කොළ තියෙනවද, සත්ව ලෝකයා ඉන්නවද මේ පොළවේ? ඒ මහා පොළවේ, ඒ මහා විසල් අහස යට අපි තාම පුංචි අංශුවක්. ඉතින් ඒ වෘක්ෂලතාවන්ගෙන් තොරව අපිට හුස්ම ගන්නත් බැහැ ඇත්තටම. ඒක අපිට හුස්ම හදලා දෙනවා. ඒක අපි දන්න දෙයක්. හුඟ දෙනෙක් දන්නවනේ ගස් කොළන් නැතුව මේ වාතය සුරක්ෂිත වෙන්නේ නැහැ කියලා. ඉතින් ආරණ්‍යයකට ගියොත් හෝ වෘක්ෂ මූලයකට ගියොත් හෝ ශුඤ්ඤාගාර කියලා කියන හිස් අනික් අයගෙන් ඈත් වුණා. දැන් මේ කාලේ ශුඤ්ඤාගාර කියන භාවිතය භික්ෂු මධ්‍යස්ථානවල තියෙන පුළුවන්, භික්ෂුණී ආයතනවල නැහැ. හේතුව භික්ෂුණීන් වහන්සේලාට ආරණ්‍යගතව ඉන්න අකපයි කියලා විනී නීතියක් තියෙනවා. ඉතින් ඒ නිසා භික්ෂුන් වහන්සේලාට ඒ පුහුණුව ඇති කරගන්න පුළුවන්. භික්ෂුණීන් වහන්සේලා හැම විටම මේ සකස් කළ ගොඩනැගිල්ලක කොහේ හරි ආරක්ෂිත තැනක හිඳමින් ඒ බණ භාවනා වඩන්න කියලායි දේශනා කරලා තියෙන නිසා ශුඤ්ඤාගාර කියලා කියන්නේ මිනිස් වාසින් ටිකක් ඈතලා අපි එක කණ්ඩායමක් විදිහට භාවනා කරනවා නම් අයින් වෙන්න බෑ. තනිව මෙහෙම වාඩි වෙලා ඉන්න පුළුවන්. තමන් ළඟට තමන් හුදකලා වෙනවා. එපමණයි. ඒතර මේ ශුඤ්ඤාගාරයට ගිහිල්ලා හරි නිසීදති පල්ලංකං ආභුජිත්වා පහසු විදිහට වාඩි වෙන්න. පහසු ඉරියව්වක වාඩි වෙන්න. ඒ පහසු ඉරියව්වක වාඩි වෙලා උජුං කායම් පනිදාය, හොඳට ඍජුව ශරීරය හොඳ පහසුවෙන් වාඩි වෙන්න. පරිමුඛං සතින් උපට්ඨපෙත්වා. මේක හුඟ භාවනා වඩන අය ඒ පුහුණුවේදී කියන්නේ මේ මුඛය වෙතට සිහිය යොමු කරන්න කියලා. මම මේ දේශනේ පොඩක් වෙනස් කරනවා. මම කියන්නේ සතිය හෙවත් සිහිය ඉදිරියට ගන්න. පරිමුඛං හාත්පසින්ම අවධානය යොමු කරන්න ඕනේ සිහියට. සිහිය උපදවගෙන
ඊට පස්සේ කියනවා සෝ සතෝ අස්ස සති සතෝ පස්ස සති. මේ ගැන බලන්න. මොනවද බලන්නේ? මේ ශරීරය ගැන, ශරීරයේ රාමුව ගැන, හිසේ සිට පාදාන්තයේ දක්වා. අපි වාඩි වෙලා ඉන්න ඉරියව්ව ගැන මෙනෙහි කරන්න. වෙන මොනවත් නැහැ. තමන්ගේ ඉරියව්ව ගැන මෙනෙහි කරනකොට මේ ඉරියව්ව සම්පූර්ණම නිශ්චලයි. ඇස් දෙක වහගෙන කන් දෙකත් නම් ඇරිලා ඉතින් කන්නට යමක් ඇහෙනවා. සංසුන්. ඒ සංසුන් ඔබේ සිත වෙතට යොමු වෙදී ඔබට හුස්ම ගන්නවා, හුස්ම ඇතුල් වෙනවා පිට වෙනවා කියන කාරණය ඔබටම ඔබේ ශරීරයට දැනෙනවා. ඒ හුස්ම ගැනීමේදී කොහොමද හුස්ම ඇතුල් වෙන්නේ පිට වෙන්නේ? සෝ සතෝ ආස්ස සති. දීඝං වා පස්ස අස්ස සන්තෝ දීඝං අස්ස සාමීති පජානාති. ඔවුන් කියලා දිග හුස්මක් අරගෙන දිග හුස්මක් විදිහටම පිට කරනවා. ඒ දිහා බලන් ඉන්න. පස්ස පජානාති අස්ස සාමීති පජානාති දැනගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ ගැන දැනගන්න. දිග හුස්මක් ඇතුළු වුණා, දිග හුස්මක් පිට වුණා. ඊළඟට රස්සං වාස සන්තෝ රස්සං අස්ස සාමීති පජානාති. ටිකක් එහෙම දිග හුස්මක් ඇතුල් වෙලා දිග හුස්මක් පිට වෙලා හොම් සංසුන් වෙනකොට දන්නේම නැතුව කෙටි වෙනවා මේ හුස්ම ටික. එහෙනම් කෙටිවට ඇතුල් වෙන හුස්ම කෙටි විදිහටම පිට වෙනවා කියලා දැනගන්න. සබ්බකාය පට සංවේදී අස්ස සිස්සාමේති සික්කති. මේ මුළු ශරීරයම ආශ්වාස ප්‍රාශ්වාස කරද්දී කෙටියෙන් ඒ වගේම දීර්ඝව පටන් ගත්තේ අපි එහෙමනේ දීර්ඝ වශයෙන් හුස්ම ගත්තා, කෙටියෙන් හුස්ම ගත්තා, කෙටි විදිහට හුස්ම ඇතුල් වුණා පිට වුණා. මේ විදිහට වෙනස් වෙන විදිහ ගැන තමන් ආශ්වාස ප්‍රාශ්වාස කරන විදිහ ගැන සත්වයක් පුද්ගලයෙක් නැහැ කියන පිරිසිදු සිත් අරමුණු හඳුන ගන්න. ඒක නුවණෙන් වැඩිම පිණිස හේතු වෙනවා. කිලිටි අකුසල් සිත් යටපත් වෙලා කුසල අරමුණක් මතු කරගන්න හේතු වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ නිසා අපිට පුළුවන් නම් මොහොතක් හුස්ම එක්ක යාළු වෙන්න. හුස්ම ඔබේ හොඳම යාළුවා කරගන්න. හුස්ම අපිට මොන තරම් සම්පතක් ළඟා කරලා දෙනවද? ඒ හුස්ම මේ මහා විශ්වයේ පැතිරලා තියෙන හුස්ම මොහොතක් මගේ වෙලා ආයමත් මගේ නොවන තත්ත්වයටපත් වෙනවා. එළියේ තියෙන හුස්ම ටික මගේ මේ ශරීරයට ඇතුළු වෙලා අපි කියන උපාද තිති භංග කියලා අවස්ථා තුනක් ඉපදිලා කියන්නේ ඇතුළු වෙනවා. ඉතාම පුංචි වෙලාවක් මේ ශරීරය ඇතුලේ ඉඳලා අපිව ජීවත් කරලා ඉක්මනින් පිටව යනවා. අපිට කියන්නෙත් නෑ. අපි ඒ දිහා බලන් ඉන්න හොඳ කල්යාණ මිත්‍රයෙක් ඉද්දි ඒ කල්යාණ මිත්‍රයා ලොකු උපකාරයක් කරන්න ඇවිල්ලා කිසිම දෙයක් අපේක්ෂාවකින් තොරව එහෙම එන කල්යාණ මිත්‍රයෙක් දිහා අපි කොහොමද කෘතවේදීව ඇය යන දිහා බලන් ඉන්නේ. ඒ වගේ ඒ පෙර ගමන් ගිහිල්ලා ඒ යාළුවා බාර අරගෙන ආයෙත් ඒ යාළුවා යන දිහා බලන් ඉන්නවා වගේ ඔබට පුළුවන් නම් ඔබේ හුස්ම දිහා ආදරයෙන්, ගෞරවයෙන්, භක්තියෙන් බලන් ඉන්න. මට උදව් කරන මේ හුස්ම පොද, මේ මොහොතේ මාව ජීවත් කරන හුස්ම පොද, ඊළඟ මොහොතේ මට උදව් කරලා මා හැර යන හුස්ම පොද, මගේ නොවන හුස්ම පොද, මට යමක් අවබෝධ කෙරෙවුවා කියලා ඔබට ඒ කෘතවේදී හැඟීම ඇති කරගන්න පුළුවන් නම් ඒ ප්‍රවේශයම බොහොම ගෞරවනීයයි, ආදරණීයයි. ඒ නිසා ඒ හුස්ම හරහා තමයි බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වුණේ කියලා සඳහන් කරලා තියෙනවා. ඒ නිසා ආනාපාන සති සූත්‍රයේදී ඒ ගැන සඳහන් කරලා තියෙනවා. ඒ වගේම අපිට ඉරියව් ගැන බලන්න. අන්තිම සතිපට්ඨාන සූත්‍රයේ එකම කොටසක් තමයි මේ පුංචි කොටසක්. ඔබ ඇත්තටම නැවත සසරට වැටිලා විවිධ දුක් කරදරවලට, විවිධ බිහිසුණු තත්ත්වවලට
මුහුණ දෙන්න වේවි. එනිසා එයින් ගැලවෙන මේ සසරේ බිහිසුණු බවෙන් ගැලවෙන එක මාර්ගය සතර සතිපට්ඨානය පුහුණු කිරීම බව බුදුරජාණන් වහන්සේ අපිට වදාරලා තියෙනවා. මේ ධර්ම දේශනාව මෙතෙක් ශ්‍රවණය කරපු ඔබ මොහොතක් හිත නිවන් අරමුණ කෙරෙහි යොමු කරගත්තනම්, හිත දියුණු කරගන්න උත්සාහයක් ඇති කරගත්තනම්, ඒ උත්සාහය ධර්ම අවබෝධය පිණිස වේවා කියන උදාර හිතවිල්ලෙන්, උදාර අරමුණෙන් ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු මම් පරන්ති.